ආයිබන් පුතේ මේ දැනුවත් කිරීම 20 26 පන්තියේ ස්පීඩ් රිවිෂන් හා පේපර් ක්ලාස් එක ගැන. ඔයාලා තව විභාගෙට මාස 4යි අප්‍රේල් මාසේ තියෙනවා මැයි ජූනි ජූලි තියෙනවා. මේ පොඩි කාලේ තමයි වැඩ කරපු ළමයෙක් වැඩ කරන ළමයෙක් ගේමක් ගහන සුපිරිම කාලේ. ඉතින් අපේ ලංකාවේ දැවැන්තම SFT වැඩපිළිවෙල ගිය අවුරුද්දේ නැත්තම් ලේටස්ට්ම රිසල්ට් වලින් ලංකාවේ පළවෙනි ඇතුළුව පළවෙනි 10න් 6 දෙනෙක් ඒ වගේම දිස්ත්‍රික් ප්‍රථමයන් 8ක් බිහි කරපු නැත්තම් නිර්මාණය කරපු වැඩපිළිවෙලෙන් තමයි මම මේ ඔයාලට කතා කරන්නේ. ඉතින් පුතේ ඔයාලට ස්පීඩ් රිවිෂන් පන්තිය කියලා එකක් අපි හඳුන්වලා දෙනවා. ඒක all island online live class එකක විදිහට රැයට තමයි පන්තිය යන්නේ. ඒක අඟහරුවාදා රාත්‍රී 7:30 ඉඳලා රැය 11 වෙනකමුත් සෙනසුරාදා රාත්‍රී 9 ඉඳලා 11 වෙනකමුත් දවස් දෙකක් පැවැත්වෙනවා. මේ පන්තිය අරමුණ මොකක්ද? මේකෙදි කරන්න පුතේ ඔයාට අපි මේ දක්වා උගන්වලා තියෙන හෝ ඔයා කොහෙන් හරි ඉගෙනගෙන තියෙන මුල් පාඩම් ටික, කියන්නේ 12 වසර පාඩම් ටික 13 වසරත් සමහර ඒවා අපි නැවත ඔයාට තියරි ටික මතක් කරලා දීලා කෙටියෙන් ඒ වගේම ඔයත් එක්ක ෂෝට් නෝට් එකක් හදලා ඒකට වෙනම නිබන්ධන සෙට් එකකුත් යනවා. අපි ඔයත් එක්ක සෙකන්ඩ් පාර්ට් එකට අදාළ දෙවන පේපර් එක රචනා සහ ව්‍යුහගත රචනා පේපර් එකට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් තමයි අපි මේ ස්පීඩ් රිවිෂන් පන්තියේදී කරන්නේ. ප්‍රශ්න ඔයත් එක්ක කරන එකක් තමයි ඇත්තට මේකදී කරන්නේ. ඒ වගේම අපේ පේපර් ක්ලාස් එක විශේෂයි. ගිය අවුරුද්දේ අපි මේක කොටස් දෙකකට වෙන් කරා ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් එක සහ නෝමල් පේපර් ක්ලාස් එක කියලා. ඒක තවත් පොඩ්ඩක් ඩෙවලොප් වෙලා තමයි අපි ඔයාලත් එක්ක මේ සැරේ කරගෙන යන්නේ. ඉතින් මේකේ ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් එක කියන්නේ මොකක්ද? ඒ ඔයාලගේ ඉන්නවා දැනටමත් පේපර් ලියන්න පුළුවන් එහෙම හැකියාවක් තියෙන ටිකක් පාඩම් කරපු ළමයි ටිකක් ඉන්නවා. එයාලා අපේ සම්බන්ධ වෙන්න ඕන ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් එකට. ඒක ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ ඔයා මෙන්න මේ කියන දවස් 3. ඒ කියන්නේ ළමයි හවස 2 ඉඳලා 5 වෙනකන් අපි සාමාන්‍ය TR පන්තියේ තියෙන දවසෙම හවස පේපර් ක්ලාස් එක කරනවා. ඒකට ඔයාට ෆිසිකල් ළමයෙක් නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් ළමයෙක් නම් පේපර් සෙන්ටර්ස් තියෙනවා ලංකාවේ හැම දිස්ත්‍රික් එකකම වගේ පේපර් සෙන්ටර්ස් කියන අපි ගෲප් වල විස්තර දානවා. ඒ සෙන්ටර් එකකට ඇවිල්ලා සෙන්ටර් එකේ වෙලාව නම් මේ ටයිම් නෙවෙයි. ඔයාට කැමති වෙලාවක් කතා කරගන්න පුළුවන් ගෲප් එකත් එක්ක එකතු වෙලා. අන්න ඒ ටයිම් එක ඇවිල්ලා ඔයාට පේපර් එක ලියන්න තියෙනවා. පේපර් එක ලියලා ඉවරලා යනකොට ඔයා ලියන්නේ සෙකන්ඩ් පාර්ට් එකක් නම් ඔයාට ඒ සතියේ ගෙදර ඉඳලා කරන්න MCQ පේපර් එකකුයි ඒකට අදාළ ඩිස්කෂන් එකකුයි අපි ඔයාලට දෙනවා. ඉවර නෑ ඩිස්කෂන් එකකුයි දෙනවා. ඒතර ඔයා ගෙදර ගිහිල්ලා ඒක කරනවා. ඒ වගේම අර ටයිම් එක ඇතුළත මේ ටයිම් එක ඇතුළත ඔයා පේපර් එක ලියලා යන්න. ගෙදර ඉඳලා ලියන පේපර් එක ඔයාට ටයිම් තියලා ලියලා ඔයාට ඩිස්කෂන් එක බලලා අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා සෙන්ටර් එකේ ලියන පේපර් එක ඊගාව සතියේදී අපි බලලා ලකුණු ටික දෙනවා. ඕල් අයිලන්ඩ් රෑන්ක් එකක් දෙනවා. ඔයා කීවෙනවද දිස්ත්‍රික් එකේ කීවෙනවද ලංකාවෙන් කීවෙනවද කියලා අපි ඔයාට රෑන්ක් එකක් දෙනවා. ඒ වගේම සමහරවල්ලාට තෑගි දෙනවා. ඒත් එක්කම ඔයාට පේපර් එකේ මාකින් එක ඩිස්කෂන් එකක් හම්බ වෙනවා. ඒතර ඔයා කරන්න ඕනේ ඔයාගේ අඩුපාඩු ටික බලලා මාකින් එකෙන් මාක් කරගෙන ඩිස්කෂන් එක විතරක් ඔයා ඩිස්කෂන් එකේ ඔයාට අවශ්‍ය දේවල් විතරක් බලලා අඩු කාලයක් තුළ පේපර් එකේ වැඩ ටික ඉවර කරගන්න එක. පේපර් ඩිස්කෂන් එකක අපි පුළුවන් තරම් ඔයාව රඳවා ගන්න තියෙන කාලය අඩු කරන ඔයාට අවශ්‍යම දේවල් ටික විතරක් දීලා. ඉතින් ඒක තමයි ඇත්තටම ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් එකේදී වෙන්නේ. නෝමල් පේපර් ක්ලාස් එකේදී වෙන්නේ මෙහෙම එකක් තමයි. නෝමල් පේපර් ක්ලාස් එකේ ළමයි පේපර් ලියන්නේ නැහැ. හැබැයි මාත් එක ලියනවා. එයාලා අර ළමයි පේපර් එක ලියන වෙලාවේ ඒ පේපර් එකම මාත් එක්ක කතා කර කර ලියන ප්‍රශ්න ඒවා ලියද්දී ඇති වෙන ගැටලු ඒ වගේ මේ තියරි මතක් කර කර අපි පේපර් එක පන්තිය තුළ ලියනවා. ඒ වගේම අපිට ලියන්න පුළුවන් වෙන ප්‍රමාණය ලියලා ඉතුරු වෙන ටික ගෙදර ගිහිල්ලා ලියනවා. ඒකට දාලා ඩිස්කෂන් එකක් සහ මාකින් එකක් හම්බ වෙනවා. ඒ වගේම එයාලටත් අර ළමයිට දෙන අනිත් පේපරෙත් දෙනවා. එයාලට වෙලාවක් තිබ්බොත් විතරක් ගෙදර ගිහිල්ලා පේපර් එක ලියන්න පුළුවන්. ඕක තමයි නෝමල් පේපර් ක්ලාස් එක දෙන්නේ. ඉතින් ඕක ටික දවසක් ඉඳලා ගිය අවුරුද්දේ වගේ ඔයාලයි නිකන් ප්‍රශ්න වලට ලිවීමේ හැකියාව වැඩි වෙලා එනකොට ප්‍රශ්න එහෙම් පැත්තකින් ස්පීඩ් ඩිවිෂන් එකේ පන්තියේ පාඩම් කව වෙනවා. ඒ වගේම ඔයා ගෙදර ඉඳලා පාඩම් කරනවා. ඒ ඔක්කොමත් එක්ක ටිකක් ඔයාගේ දැනුම වැඩි කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් ටක් ගාලා නෝමල් පේපර් ක්ලාස් එකේ ඉඳලා ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් එකට මාරු වෙන්න. ඕක තමයි පේපර් ක්ලාස් එකේ තත්ත්වය. ඊට අමතරව දැන් ඔයා අපේ සාමාන්‍ය TR පන්තියට සම්බන්ධ වෙන බලාගෙන ඉන්න ළමයෙක් නම් දැන් මේ වෙලාවේ පන්තිය මාරු කරන්න එහෙම කැමැත්තකින් ඉන්න ළමයි ඉන්න පුළුවන්. ඉතින් ඔයා එහෙම මාරු කරන ළමයෙක් හෝ අලුතෙන් එන ළමයෙක් නම් ඔයාට මෙන්න මේ කියන පාඩම් පුතේ ලකුණු ඝනත්වය පාඩම් විදිහට පොඩි හැබැයි ලකුණු ඝනත්වය වැඩි පේපර් පාඩම් ටික අපි මේ ඉදිරි මාසවලදී කරනවා. ඉතින් ඔබට පුළුවන් අර ස්පීඩ් ඩිවිෂන් පන්තියට ඇවිල්ලා මුල් පාඩම් ටික කවර් කරගන්න ගමන් ඒ පාඩම් ටික අපේ සාමාන්‍ය TR පන්තිය කවර් කරගන්න. ඒ වගේම අපි ඔයාලට කියනවා ස්පීඩ් ඩිවිෂන් එක කරන්න බැරි සහ සාමාන්‍ය TR පන්තියේ උගන්වලා ඉවර පාඩම් ටිකක් තියෙන. ඒ පාඩම් ටිකට ඔයාට රෙකෝඩින් වීඩියෝ බලන්න පුළුවන්. ඒ කියන්නේ පරණ පාඩම් සියල්ලම දාලා රෙකෝඩින් පාඩම් 12ක් නම් වීඩියෝ 12ක් විතර හදලා තියෙනවා. ඒ ටික බලලත් ඔයාට පරණ පාඩම් තියරි පාඩමේ කරපු ටිකම කවර් කරගන්න පුළුවන්. ඉතින් ඔය ඕන දෙයකට සම්බන්ධ වෙන්න ඔයාට මේ හොට්ලයින් වලට කතා කරන්න පුළුවන්. එතකොට කොහොමද මේ ක්ලාස් ෆීස් ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. පුතේ අපේ සාමාන්‍ය TR පන්තියට සම්බන්ධ වෙන ළමයෙක් නම් ඔයාට ස්පීඩ් රිවිෂන් පන්තියේ කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඔයා ස්පීඩ් රිවිෂන් පන්තියේ ගෙවන්න ආනම්මනම් හැමදේම ඔයාට අපි ලබා දෙනවා. ඔයාට මේ පන්තියට එන්න පුළුවන්. ඒ වගේම ඔයා පේපර් ක්ලාස් එකට සම්බන්ධ ළමයෙක් නම් ඒත් ඔයාට ස්පීඩ් රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම ගෙවීමක්වත් මොකක්වත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
නැහැ. ඒ වගේම කවුරු හරි ළමෙක් කියනොත් මේ දෙකටම එන්න ඕනේ නැහැ සර් මට ස්පීඩ් රිවිෂන් පන්තිර විතරයි එන්න ඕනේ කියලා. ඒ ළමයටත් මොකක් හරි ගේමක් කරලා එන්න පුළුවන් විදිහක් අපි හදලා තියෙන. ඒවා අපි හොට්ලයින් වලට කතා කරාම දැනුවත් කරන්නම්. ඉතින් ඔන්න ඔය ටිකත් එක තමයි අපි මේ පොඩි කාලය වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් මම ඔයාලට විශේෂ දෙයක් කියන්නම්. මේ ලංකාවේ පළවෙනි 14 ඉන්න එක්කෙනෙක් ඉන්නවා. අපේ පේපර් ක්ලාස් එකට ඇවිල්ලා ස්පීඩ් රිවිෂන් ඇවිල්ලා ඒ වගේම සමහර පාඩම් වල රෙකෝඩින් බලලා එයාගේ දැනුම වැඩි කරගෙන ඒ අතරට ගියපු. ඉතින් ඔයාලත් මේ වෙලාවේ හොඳ chance එකක් හම්බෙන්නේ මාස 4යි කොහමත් හැමෝම වැඩිපුර වැඩ කරන කාලේ. ඔයාලට වැඩ වලින් ගොඩක් අපි හිර කරලා තියෙනවා. ඒ වගේම ඔයට වඩා අපි වැඩ කරන්න ඔයාලට දෙන්නේ නැහැ. හෝම්වර්ක් ගොඩාක් දීලා එහෙම කරන්නේ නැහැ. මොකද අනිත් විෂයනුත් ඔයා බැලන්ස් කරගන්න ඕනේ. ඔය ටික තමයි යන්නේ. කොහොම සැහැල්ලුවෙන් මාත් එක්ක ලයිව් ක්ලාස් එකක් ඉඳලා. කියන්නේ ඔයා වැඩ කරන මම පැත්තක නෙවෙයි. පැත්ත එක්ක මම එකට වැඩ කරනවා. අපි එකට වැඩ කරලා මේ මාස 4 අට ගේමක් ගහමු. ඒ වගේම 27 28 පොඩ්ඩෝ ඉන්නවා නම් එයාලත් ඔය හොට්ලයින් වලට කතා කරන්න. එයාලගේ විශේෂ පාඩම් යනවා. විශේෂයෙන් 27 බලේ පාඩම් මේ දවස්වල කරන ගමන් ඉන්නේ. 28 මෙනුම් උපකරණ ලස්සන පාඩම් ටිකක් යනවා. අපි වැඩ කරමු. 26 ළමයි මේ කාලේ තමයි මහන්සියට තියෙන්නේ. මහන්සි වුණොත් ඔය අනාගතේ පැහැදිලි. ඒකින්ද වැඩ කරමු මහන්සි වෙමු. ආයිබන් පුතේ.